මම මේ වැඩසටහන අවසන් කරන්න කලින් ඔයාගෙන් ඉල්ලීමක් කරන්න කැමති වැඩසටහනක්. දැන් ඔයා බෞද්ධයෙක්. හරිද? ඔයාගේ වේදිකාව හදලා තියෙනවා මෙයින් හාමුදුරුවෝ රන් වෙනවා, ගෑනු බයිනවා, අරග කරනවා ඔක්කොටම. හරිද? ඔයාගේ වෘත්තිය ඔයා හොඳටම කරනවා වෙන්න පුළුවන්. ඔයා බෞද්ධයෙක් වශයෙන් බුද්ධ ආගම වෙනුවෙන් ඔයා මොකද ඔයාගේ දක්ෂතාවයෙන් කරන්නේ? ඔයාලා මේ බුද්ධ ශාසනය දියුණු සංඝයාගේ සමගිය පිණිස ඊළඟට බුද්ධ ශාසනය පිණිස ඔයාගේ දක්ෂතාවයෙන් ඔයා යමක් කරන්නකෝ. මම ඒක ඔයාගෙන් ඉල්ලා හිටිනවා. මොකද මේක මෙච්චර බෝම්බේ වගේ පැතිරිලා යන්නේ ඔයාගේ මාධ්‍යයේ තියෙන දක්ෂතාවය නිසා. ඒ නිසාමයි මෙතෙන් ආවේ. නැත්නම් පෞද්ගලික ගත්තොත් මම ඔයත් එක්ක කතා කරන්න කැමතිම නැති කෙනෙක්. හේතුව මම අපේ අවුරුදු 20 ලොකු ස්වාමීන් අපි පුහුණු කළ තියෙන වාද කරන්න නෙවෙයි. විවාද කරන්න නෙවෙයි, චෝදනා කරන්න නෙවෙයි, ඇඟිල්ල දික් කරන්න නෙවෙයි. ඉතින් නුසුදුසුම තැනකට මට ඉන්න උනා ඔයා නිසා. ඒ නිසා මම කියන ඔයාගේ දක්ෂතාවයෙන් බුද්ධ ශාසනය සමගිය පිණිස, ආම්දුරුන්ගේ සමගිය පිණිස මොනවා හරි වැඩසටහනක් කරන්න මම ඇත්තටම ඉල්ලා හිටින දෙයක්. අපිට ඕනේ ඇත්තටම ආම්දුරු ගහ ගන්න දෙයක් නෙවෙයි. හරිද? මේක සමගිය කළා මේ බුද්ධ ශාසනය දියුණුවට අපි මොනවා හරි කරමුකෝ. මේ නිකන් මේ ගෑනු කෑක ගහ යනවා මේ මුන්ට කටාරින්න ලැබුණේ භික්ෂූන් තුල පවර එකේ මොනවා හරි ප්‍රශ්න යන්නේ. උපාසක මේ බුබරුන්ගේ මේ පවර එකේ තියෙන මොකක් හරි ප්‍රශ්න යන්නේ නේ. ඉතින් ඒ නිසා අපි එකතු වෙලා බුද්ධ ශාසනය දියුණුවට කටයුතු කරමු. අසමගි සංඝයා කතා කරලා මේක සාකච්ඡා කරලා විසඳමුකෝ. මම නම් කැමතියි.